ඉතින් ඔයගලන්ටත් මේ ලස්සන ආවොත් ඔයගලන්ට පුළුවන් මෙතනට ඇක්සස් කරන්න. ඉතින් ඔයගොල්ලෝ හයි ටී එකට ආවත් බුෆේ එකට ආවත් උඩට එන්න පුළුවන්. 26th floor එකේ තමයි තියෙන්නේ මේගොල්ලන්ගේ roof top එක. but high. මේක ස්ටෆ් පෝක් කියලා තියෙනවා මේ පෙන්නන්න. මේක ඇතුලේ ස්ටෆ් කරලා තියෙන්නේ. හැබ මාරහයි කණක නවත්ත ගන්න බෑ. කයි දෙගැතුනයි හොඳ පහ අතක් කරගෙන තියෙනවා. Hi guys, ඉතින් ඔයගොල්ලෝ හැමෝටම happy valentine කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලවස්ලට. ඉතින් guys අද අපි ඔයගලන්ට ගේන්නේ valentine vlog එකක්. ඒ ඇත්තම කිව්වොත් අපි high tea buffet එකකට යනවා. ඉතින් මේ valentine එක අපි දෙන්න celebrate කරන්න. ඉතින් guys අද අපි ඇවිල්ලා ඉන්නේ අමාරි කොළඹ එකට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති අද වැලන්ටයින්ස් දවස. ඉතින් මේගොල්ලන්ගේ ලොකු බුෆේ එකක් යනවා. ඉතින් වැලන්ටයින්ස් නිසා ඉතින් අපි දෙන්න හිතුවා අපේ වැලන්ටයින් එක සමරන්න අමාරි කොළඹ එකට එන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ බලලා තියෙනවා නම් guys අපේ අමාරි කොළඹ එක මුලින්ම දාපු ඕපන් කරපු දවසේ අපි ඒගොල්ලන්ගේ වීඩියෝ එකක් කරා. ඉතින් ඒ හොටෙල් එකේ ඉන් ඩීටේල් ඔක්කොම රූම් ටුවර්ස් ඉතින් ඒ අපි ඔක්කොම ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඔයගොල්ලන්ට ගේන්නේ බුෆේ එක කොහොමද කියලා. ඉතින් මේගොල්ලන්ගේ ඒ කාලේ නම් බුෆේ එකේ ලොකු වෙරයිටි එකක් තිබ්බා. අපි චෙක් කරලා බලමු කොහොමද කියලා. අපි මේ ෆස්ට් ටයිම් හයි ටී එක කරන්නේ. අපි කලින් කරේ ලන්ච් එක. ඉතින් ඒ විතරක් නෙමෙයි අපි ටිකක් වේලස්සන ආපු නිසා රූෆ් টොප් එකට ඇවිල්ලා ඒගොල්ලන් ලස්සන ඉන්ෆිනිටි පූල් එකක් තියෙන. ඉතින් ඒකෙත් view එක බලලා ෆොටෝස් එහෙම ගහගත්තා. ඉතින් ඔයගොල්ලන්ටත් වේලස්සන ආවොත් ඔයගලන්ට පුළුවන් මෙතනට ඇක්සස් කරන්න. ඉතින් ඔයගොල්ලෝ හයි ටී එකට ආවත් බුෆේ එකට ආවත් උඩට එන්න පුළුවන්. 26th floor එකේ තමයි තියෙන්නේ මේගොල්ලන්ගේ roof top එක. ඉතින් හරි ලස්සනයි. මාරම ලස්සන vibe එකක් තියෙන. ඉතින් මම මාර excited මොනවද තියෙන්නේ කියලා මේගොල්ලන්ගේ high tea එක අපි බලමු. in details ඔක්කොම විස්තර අපි ඔයගොල්ලන්ට කියනවා. අපේ honest review එක අපි ඔයගොල්ලොත් එක්ක share කරනවා. ඉතින් අපේ first video එක බලලා නැත්නම් ඔයගොල්ලෝ අමාරිකට එන්න නම් හිතන් ඉන්නේ. ඉතින් අනිවාර්යෙන් මේ video එක දිගටම බලන්න. ඉතින් guys අපි ඒගොල්ලන්ගේ බුෆේ එක සේවරි කෝණ එකකින් තමයි පටන් ගත්තේ. ඉතින් මේගොල්ලන්ගේ මේ රහ කොත්තු එකක් තිබ්බා. ඉතින් මම මුලින්ම ඒක තමයි මගේ ඩිෂ් එකට බෙදාගත්තේ පිට්සා එකෙන් පස්සේ. ඉතින් පිට්සා එක ගැන කිව්වොත් guys ඒගොල්ලන්ගේ මාගරිටා පිට්සා තමයි තිබ්බේ. පිට්සා වෙරයිටිස් ලොකුවට තිබ්බේ නැහැ. මාගරිටා එකයි විතරයි මට මතක හැටියට තිබ්බේ. එතනින් එහාට මේ චිකන් කොත්තු එකයි ඒකට වෙනම කරි එකක් දීලා තිබ්බා. තව මේගොල්ලන්ගේ නූඩල්ස්, සොසේජස්, තව ඉන්දියන් කෝණ එකේ වඩේ, චිකන් රොටි ඒ වගේ සේවරි අයිටම්ස් බලා ගන්න පුළුවන් ඔයගලන්ට. සේවරි කෝන් එකෙන් අර සේවරි කෝන් එකේ ගත්තොත් guys ලොකු වෙරයිටි එකක් දැක්කේ නැහැ. වෙරයිටි එක සාමාන්‍යයෙන් කම්පැරටිව්ලි මට චුට්ටක් මදි කියලා හිතුණා. තව පොඩ්ඩක් තිබ්බනම් හොඳයි කියලා ඒගොල්ලන්ගේ සේවරි කෝන් එකට. ඉතින් මෙන්න මේක තමයි අපි බෙදාගත්ත අපේ මුල්ම ඩිෂ් එක. ඉතින් තව මේගොල්ලන්ගේ pastries, fish buns, sandwiches, mini cutlets, පෝල් රොටි with pork, ඒ වගේ තව මටන් රෝල්ස්, ඒ වගේ සේවරි කෝන් එකෙන් බලා ගන්නත් පුළුවන් ඔයගලන්ට. ඉතින් අර කලින් කිව්වා වගේ අපි ආවේ වැලන්ටයින් දවසේ හයි ටී එකක්නේ. ඒතකොට සාමාන්‍ය වැලන්ටයින් එකට ඩෙකරේෂන්ස් පැත්ත ගත්තොත් සාමාන්‍යයෙන් මම දැක්ක පොඩ්ඩක් ඩෙකරේට් කරලා තියෙනවා. හැබැයි මීට වඩා දෙයක් මම honestly expect කරා වැලන්ටයින් දවසේ. මොකද මට මේක ස්පෙෂල් කරගන්න ඕන නා මගේ මෙයාගේ දවස වැලන්ටයින් එකේ. ඉතින් එතන මම චූටි දකින්න පොඩි අඩුපාඩුවක් ඒකත් ඉම්ප්‍රූව් වුණා නම් හොඳයි කියලා next වැලන්ටයින් එකට හරි. ඉතින් මම කලින් හයි ටී වල දැකපු නැති දෙයක් තමයි මෙන්න මේක. මේකේ ඒගොල්ලන්ගේ තිබ්බ guys රෝස් පාන්. ඒක අර ස්ටෆ් කරලා පෝක් එක්ක. ඉතින් ඒක ස්පෙෂල් මේ හයි ටී එකේ මම අනිත් ඒවා දැකලා නැහැ. ඊට පස්සේ මේගොල්ලන්ගේ තව රැප් එකක් දෙකක් වගේ තමයි තිබ්බේ. ලොකු වෙරයිටි එකක් දැක්කේ නැහැ රැප්සුත්. guys මේගොල්ලන්ගේ ඩෙසර්ට් කෝන් එක ගැන කතා කරොත් අර ස්වීට් කෝන් එකේ මේගොල්ලන්ගේ තිබ්බ චීස් කේක්, ෆෘට් ටාර්ට්ස්. දැන් සාමාන්‍ය ෆෘට් ටාර්ට්ස් නම් ගොඩක් හයි ටී වල මම දැක්ක අඩුයි. දැන් ගිය අවුරුද්ද එක්ක අපි කම්පෙයාර් කරාම ගිය අවුරුද්ද ගිය හයි ටීස් වල ගොඩක් තිබ්බ ෆෘට් ටාර්ට්. හැබැයි මේන්න මේක මම හොය හිටිය ෆෘට් ටාර්ට් එක තිබ්බේ නැහැ. ගොඩක් වෙලාවට මට මතක හැටියට ග්‍රෑන්ඩ් බෙල් එකේ තිබ්බා. ඉතින් තව මේගොල්ලන්ගේ හෑන්ඩ් මේඩ් චොක්ලට්ස් තිබ්බා. ඒ වගේම චොක්ලට් බ්‍රවුනීස්, රෙඩ් වෙල්වට් කේක්ස්, ඒ වගේ ඩෙසර්ට් කෝන් එක තිබ්බා. ඉතින් චීස් කේක් එක හොඳ වෙයි කියලා මං හිතනවා. මොකද ඒක තිබ්බ විදිහට ඩෙකොරේට් කරලා තිබ්බ විදිහට ලස්සනට තියෙනවා සුවඳට. ඒ වගේම guys මට තව හිතුණා මේගොල්ලන්ගේ ඩෙසර්ට් කෝන් එක තව චුට්ටක් ඔයිට වඩා ඉම්ප්‍රූව් වුණා නම් හොඳයි කියලා. ඒ කියන්නේ තව මොන හරි ඉන්ක්ලූඩ් වුණා නම් හොඳයි කියලා. තව ඩෝනට්ස් හරි, අයිස්ක්‍රීම් හරි, සාමාන්‍ය හයි ටී එකේ තියෙන්නම අවශ්‍ය දේවල් ඒ ටික පොඩ්ඩක් මම දැක්කේ නෑ මේ හොටෙල් එකේ. ඉතින් එතන පොඩි අඩුවක් මම දකිනවා.
අපි ගත්තා සේවන අයිටම්ස් කිහිපයක්ම මේ කොත්තුත් තිබ්බ එක දැන් මම හරි ආසාවෙන් ගත්තේ. ඉතින් මම කොත්තු ටික මුලින්ම try කරලා බලනවා කොහොමද කියලා. ළඟේ කොත්තු එක නම් ටික සෝදර දෙනවා. يعني මම ආසයි මෙන්න මේ වගේ කොත්තු වල. ඒ කියන්නේ මේ කොත්තු එකේ මේ ඕනට වඩා තෙල් ගතියක් නැහැ. අර එළවලු තෝනකට වැඩියෙන් නැහැ. චිකන් කෑල්ලත් එක්ක කාලා බලමු කොත්තු ටික. चिकन करी मार रहे हैं मैं हरियाणा से मेवा में चिकन करी है सलाद ने स्पाइसी ने ඊට පස්සේ අපි try කරලා බලමු මේගොල්ලන්ගේ පොඩි පිට්සා එකක් ගත්තා මාගරිටා වෙන්න ඕනේ try කරලා බලමු පොඩි කෑල්ලක් ඉතින් මාගරිටා පිට්සා එක මේ try කරලා බලමු හරි මොනවද මන් දන්නේ පිට්සා එක ඇතුලෙන් කෑලි හැපෙනවා හරි මේ දෙකම එකක් නේ දැක් විදිහට දෙකම සේම් මේකේ ටොමැටෝ චීස් එහෙම ඇඩ් කරලා තියෙනවා හරි තව කෑල්ලක් කාලා බලමු දෙකම එකයි මාරයි පිට්සා එක මම 10න් 10ම දෙන පිට්සා එක න අපි සොසේජ් එක පොඩ්ඩක් try කරලා බලමු ඒගොල්ලන්ගේ ඒක පොඩ්ඩක් බාගෙට කපලා කමු කොහොම කන්න බෑනේ පෙරේද එක සෝස් ටික දාලා ඒක රහ නිකන් කන සොසේජ් වගේ නෙමෙයි මේක මාරම රහයි මම දන්නේ මොකද්ද බ්‍රෑන්ඩ් එක කියලා මේගොල්ලෝ ගන්න ඒක හදලා තියෙන විදිය කියන්නත් බෑනේ ඉතින් ලොකුවට ඉතින් සොසේජ් එකක් හදන්න 아무තෙන් try කරන්න දෙයක් නෑනේ බදින්න ඉතින් අපි හරයි ක්වොලිටි හරයි මම මේ කාපු ඔක්කොන්ට මාසෙ මම කොත්තු ටිකක් ආයෙත් ගන්නවා ඊට පස්සේ අපි බලමු මෙතන මම රෝල් එකක් ගත්තා නේද චයිනීස් රෝල් එකක්ද ඒක ඒකේ නිකන් එග් දාලා වගේ මේක එග් තියෙනවා වගේ පොඩ්ඩක් කාලා බලමු මේක ඇතුලේ බිත්තර දාලා හමාරිගේ කෑම නම් තාම මේ ස්ටෑන්ඩඩ් එකට තියෙනවා මම ඇත්තටම හිතුවේ මේ කෑම දැන් මේ වෙලා ඇති කියලා අපි ගොඩක් වෙලාවට මේ අවුරුද්දක් විතර ගියා මේ එන්න අපරාධය ආවේ නැති කියලා හිතනවා ඉතින් ওই ටික තමයි තියෙන්නේ ඉතින් මෙතන තියෙන උණුදු වඩේ මම try කරන්න යන්නේ නැහැ දැන් මේක නිකන් සී ෆුඩ් වගේ දාලා තියෙන්නේ අපි පොඩ්ඩක් මේ කාලා බලමු ඇතුලේ තියෙන ෆීලිං ඒවා මේ ඔක්කොම ටික එළියට ගියා. මීට් තියෙනවා සී ෆුඩ් අයිටම්ස් වගේ තියෙන්නේ. මාරම සීතල කියන්නේ රිෆ්‍රෙෂින් කෑවට පස්සේ මං හිතන්නේ මොනවා හරි කියුකම්බර් හරි මොනවා හරි මොනවාද ඒකට දාන්නේ. පොඩි එක මොකද්ද? ගර්කින්ස් වගේ ඇති මාරයි එක. ඊට පස්සේ ඔයගලගේ මෙන්න මෙතන අවකාඩෝ දාලා තියෙන්නේ මේ එග් තියෙන කලව. ඒක රහයි බං. මේගොල්ලන්ගේ එග් එකේම හරහයි මේ ඔයගොල්ලන් පේනවා ඇතිනේ. බුල්සයි එක වගේ නිකන් අමුතු විදියට හදලා ඒක නිකන් half boil වගේ. හරි රහයි. ඊයේ ආසයි මම මෙන්න මේක try කරලා බලන්න මේක හරි මේ අතට මේ කැඩෙනවා වගේ. කොහොමද අනේ කන්න soft මාරේ දෙන්න. මෙහෙමද කන්නේ? රහයි අතට යදි. පාන් අතලේ මොනාරි අංක බටර් හරි මොනාරි ගාලා ගර්කින්ස් වටේට දාලා චීසුත් තියෙනවා. රහයි. ඊට පස්සේ මම මෙතන ගත්ත මොනවද මේකවල පෆ් ස්ටෆ් එකක් මේක ස්ටෆ් ෆෝක් කියලා තියෙනවා මේ පෙන්නන්න මේක ඇතුලේ ස්ටෆ් කරලා තියෙන්නේ මම කාලම නෑ වගේ එකක් මම කාලා බලමු තාම පෝක් ටික හවුන්නේ
රහයි. ඒක රහයි හැබැයි පෝක් මට හැපෙනවා මදි මේක නිකන් තව එන්න ඕනේ පෝක් එක. ඒක රහයි පෝක් එක තව ආවනම් හොඳයි. ඉතින් මම හිතන්නේ ওই ටික තමයි සේවරි අයිටම්ස් නේ. තාම නැත්නම් මෙතන බන් එකක් තියෙනවා. මේක බලමු කඩලා. මේක නිකන් normal වෙජි බන් එක. බලමු. වෙජි බන් එක ඇත්තටම හොඳයි වෙජිටේරියන් අයට හොඳ ඔප්ෂන් එකක්. මෙතන දෙක එකක් නේ මටන් පෆ් එක. දෙකම මටන් පෆ්. දැන් අපි එකක් try කරලා බලමු. මටන් පෆ්. මටන් ටික තියෙන මේ හැරි උඩ. මටන් හොඳට එනවා. ඒකත් ඇත්තටම රහයි. මේක මේ සේවරි අයිටම් නැද්ද? මේක හાર્ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ පේනද? මොනවද දන්නේ ඇතුලේ තියෙන බලන්න මෙන්න මෙහෙම තියෙන ඇතුලේ. කාලා බලමු. මම කාලම නැහැ මේ වගේ. මොකක්ද දන්නේ? ඔයගොල්ලෝ දන්නවනම් කමෙන්ට් කරන්න මොනවද කියලා. ඒක ෂේප් මම කාලා දින මේ වගේ රහක් මම දැන්ලා දිනවා කොහේ හරි. මම රහ කියන්නේ මේ මම ලොකුවට එකට ආස නැහැ. මම වැඩියෙන්ම කාපු කෑම වලින් මම ගොඩක් මාස පිච්චා එකට නම්බර් 1 මා රහයි. කොත්තු එකට ආසයි, සොසේජ් එකට ආසයි. උඩු වඩේ ගත්තොත් නිකන් try කරා. චුට්ටි කෑල්ලක් ගන්න. අතන රහයි. චා. සේවරිස් ටික ඒක ටික guys. ඉතින් සේවරි items වලට මේ මම overall rating එක දුන්නා මම 10ක්. තව noodles තිබ්බා. අපි ඒව ගත්තේ නැහැ. ඉතින් 10 9ක් මට දෙන්න පුළුවන් අනිවාර්යයෙන් ඒ තරම් හොඳයි. කෑම මාර රහයි. ඒ වගේම මේ presentation එක උන දෙකලන්ගේ ලස්සනයි. සහ මේ as usual අර මම අමාරිකට ගොඩක් ආසයි මේකේ view එක. hotel එකේම මාර ලස්සනයි. hotel එකේ interior එක උනත් එතනින් එහාට roof top එකට යන්න දෙන ඕගලන්ට අවශ්‍ය නම් ඉතින් roof top එකට ගිහලා pool එකේ photos ගන්න අය ඉන්න ඕනේ. lift එකේ 26 වෙනි තට්ටුවට ගියා. pool එකේ photos ඕගලන්ට ගන්න පුළුවන් ඇති වෙනකන්. ඉතින් ඒකට restrictions නැහැ. ඉතින් මම ඕගලන්ට prices කියන්නම්. ඉතින් high tea buffet එකකට අපි ආවේ. ඉතින් අද valentines දවස. ඉතින් අද වැලන්ටයින්ස් නිසා පොඩ්ඩක් මේගොල්ලන්ගේ ලස්සන ඩෙකොරේෂන්ස් එහෙම තිබ්බා. හැබැයි ඒ ඩෙකොරේෂන්ස් වලට අමතරව මම ලොකුවට දැක්කේ නෑ වෙනම ස්පෙෂලි වැලන්ටයින් කියලාම එකකට මොන හරි තියෙන ලොක් පොඩි ඔය මේ හાર્ට්ස් දාලා ඒවා හැරෙන්නේ. ඉතින් හැබැයි බුෆේ එක ඕවරෝල් ගත්තොත් මම හරිම සැටිස් හරිම රහයි. ඒ වගේම මේ ටිකත් අපි අනිවාර්යෙන් රිවිව් කරනවා ඩෙසර්ට්ස් ටික. ඉතින් 4500 උනේ 4500යි. ඔයගලන්ට 3ට තමයි අමාරිකේ හයි ටී එක පටන් ගන්න. අනිවාර්යෙන් මේගොල්ලන්ගේ බුෆේ තියෙනවා ප්ලැටර් යනවා. ඒ නිසා අපි ආවේ මේගොල්ලෝ පහන කියන එකනේ ක්ලබ් පහන කියන මේගොල්ලන්ගේ රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒක තියෙන්නේ 24 වෙනි තට්ටුවේ. ඒකයි විශේෂයෙන් දැන් ඔයගොල්ලෝ හයි ටී දානවා. හයි ටී බුෆේ ඕන නම් බුෆේ කියලා කියන්න. මොකද හයි ටී වෙනම ප්ලැටර් යනවා, වෙනම ට්‍රොලිස් වලින් යනවා ඒගොල්ලන්ගේ. ඒ නිසා හයි ටී බුෆේ කියලාම ස්පෙસિෆිකලි කියන්න. අපි ආවේ ක්ලබ් පහන කියන රෙස්ටෝරන්ට් එකට. ඒක තියෙන්නේ 24 වෙනි තට්ටුවේ. ඉතින් එතන තමයි බුෆේ කියන්නේ. ඉතින් 3 ඉඳන් මම හිතන්නේ 5:00 6 වෙනකන්වත් ඇති. ඉතින් මම ඇත්තටම සතුටුයි. රේටිං එක ගත්තොත් 10න් 9ක් විතර දෙන්න පුළුවන්. කෑම සේවරි වලට. අපි අනිත් එකත් මම try කරලා බලන්න. ඉතින් මේක මම try කරේ නෑ. බලන්න මේක මොකද්ද? අයිස් කොෆි හරහයි. ඔව්. මාරම කොල්ද. ඒකට මම හරි ආසයි. මාරම රහයි. අර මං ආස නැත්තේ අයිස් කොෆි වල උනට වඩා සීනි දාලා අර මේවා දිය වතුර එහෙම සමහර තිත මේක මාරයි. මේක අයිස් ටී එක මං ටිකක් බිව්වා. ඒකත් මාර රිෆ්‍රෙෂින්. මම සාමාන්‍ය ටී වලට ආස නැහැ. හැබැයි ඒක හරි රිෆ්‍රෙෂින්. මට හිතෙනවා තව මේගොල්ලන්ගේ ඇඩිෂනල් තව කෝඩියල් මොන හරි තිබ්බනම් හොඳයි කියලා. කෝඩියල් එකක් හරි සොෆ්ට් ඩ්‍රින්ක් වගේ කියන්නේ කෝඩියල් විශේෂයෙන් මොන හරි නිකන් බ්ලැක් කරන්ට් එකක් වගේ තිබ්බනම් මරු. තිබ්බේ මේ දෙක විතර අනිත් ඒවා ටී කොෆි. ඉතින් තව ක්‍රේප්ස් තියෙනවා මේගොල්ලන්ගේ ක්‍රේප්ස් එකක් අපි දාගන්නවා. ඉතින් ওই ටික තමයි අපි ඩෙසර්ට්ස් කද්දි ඔයගලන්ට කියන්නම් ඒකෙත් විස්තර.
ඉතින් guys දැන් අපි බලමු යාළුවගේ ඩෙසර්ට් කෝන් එක ඩෙසර්ට් සෙක්ෂන් එක මොනවද කියලා මේ අර මට මේ බුෆේ එක ගැන ගත්තොත් ඕවරෝල් පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම varieties ආශටක් වැඩි වුණා නම් හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ මම නිකන් normal කියන්නේ මේක තව sandwiches වගේ options ඊට පස්සේ අපි ගත්තොත් ගොඩක් වෙලාවට ඩෝනට්ස් ඊට පස්සේ අයිස්ක්‍රීම්ස් ඒ වගේ දේවල් තියෙනවනේ ගොඩක් දේවල් තව බේවරේජස් වර්ග දෙකයි තිබුණේ. ඉතින් තව ටිකක් තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ඒ වගේ මීට් අයිටම්ස්. ඒ කියන්නේ මීට් වර්ග ඔප්ෂන්ස් තිබ්බ චිකන් මටන් ඒ දෙක විතරයිනේ. චිකන් ඇන් මටන් විතරයි තිබ්බේ වෙන ඔප්ෂන්ස් නැහැ. ඒකත් සෙපරේට් නෙමෙයි අර ෆිලිංස් විදියට තිබ්බේ. ඉතින් ඒ වගේ තව ටිකක් වැඩිපුර තිබ්බනම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේක 4500 නේ. දැන් අපි කම්පෙයාර් කරොත් මේකයි මරීනෝ එකයි. මරීනෝ එක වෙන්නේ 3950 වගේ ගාණක්. ඉතින් ඒ දෙක කම්පෙයාර් කරොත් ඒකේ ෂවර්ම සෙක්ෂන් එකක් තිබ්බා. එතකොට තව වෆල්ස් and crepes තිබ්බා. ඊට පස්සේ chocolate fountain එකක් තිබ්බා. ඉතින් crispy chicken අර ඒ වගේ options ගොඩක් තිබ්බා. මම පොඩි කම්පැරිසන් එකක් දෙන්න. හැබැයි මෙහෙමයි ඕවරෝල් ගත්තත් කැම හොඳයි රහයි. ඉතින් අර මං කියන තාඩි චොට්ටක් varieties වැඩි වුණා නම් වටිනවා. තාම මෙයාලගේ ඩෙසර්ට් සෙක්ෂන් එකේ මොනවගේද කියලා චෙක් කරේ නැහැ. ඒකත් මං කියන්නම් මොනවගේද කියලා. ඉතින් මං ආයෙ ගිහිල්ලා පීට්සා එකකුත් බෙදාගෙන ආවා. මේකකුත් ගත්තා. තව පොඩි චීස් කේක් එකකුත් ගත්තා. මේ චීස් කේක් දාන්න ගොඩක් තියෙනවා. කටේ බයින්නවා මේ කෙනෙක් කාලේ කර පස්සේ. ඒ කියන්නේ අපේ වීඩියෝස් බලන කෙනෙක් හම්බුණා. ඒත් කිව්ව මේ වීඩියෝස් බලලා දෙන්නේ honest review එකක් දෙන්න කියලා. ඉතින් ඇත්තටම තමයි කිව්වේ. මොකද කෑම හොඳයි රහයි. මට අර තියෙන එකම මේක චුට්ටක් තව varieties වැඩි වුණා නම් වටිනවා කියලා. අපි බලමු දැන් යාළුවගේ අපි ගත්ත මේක තියෙනවා චීස් කේක්. ඊළඟට තියෙනවා ටාර්ට්ස් ෆෘට් ටාර්ට්. ඊළඟට මේක මූස් එකක් හරි පනහොත් එකක් හරි. ඊළඟට මෙතන අපි ගත්තා චොක්ලට් නට් බ්‍රවුනි එකක්. ඊළඟට ගත්තා චොක්ලට්ස් ස්ට්‍රෝබෙරි වයිට් චොක්ලට් කුකීස්. ඉතින් මෙන්න මේ වගේ ලිමිටඩ් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. රෙඩ් වෙල්වට් කේක්. ඉතින් මොකද පේන ඇත්ත මෙතන varieties 10ක්වත් නැහැ. මං හිතන්නේ අපි ගත්තා තිබ්බ ඔක්කොම ටිකනේ. තිබ්බ ඔක්කොම ගත්තා. 1 2 3 4යි 5යි 6යි 7යි 8ක් 9ක් වගේ තමයි සේවරීස් මේ ස්වීට්ස් උත් තියෙන්නේ. ඉතින් අර මම එකයි කිව්වේ තව චුට්ටක් වැඩි වුණා නම් හොඳයි. මොකද එක එක ඉන්නවනේ එක එක ටේස්ට් වල මැච් වෙන. දැන් සමහරකට වෙජි ඔප්ෂන් ගත්තොත් ටික අඩුයි ඇත්තටම. වෙජි කෙනෙක් එනවා නම් ඒක චුට්ටක් හිතලා බලන්න. මොකද වෙජි වලට තිබ්බේ වඩේ අර ඒ වගේ පොඩි පොඩි ඔප්ෂන්ස් ටිකක්. සෑන්ඩ්විච් වලටත් ලොකුවට තිබ්බේ නෑ. මෙන්න මේක තමයි සෑන්ඩ්විච් අයිටම් එකක් වගේ තිබ්බේ. මේක විතරයි තිබ්බේ. ඊට පස්සේ රැප් එකක් තිබ්බා. ඉතින් තව හයිටි ගත්තොත් සුෂි කෝනස් එන. අර ඒ වගේ තියෙනවා ඉතින්. එක හොටෙල්ස් වල එක විදිහයි. ඉතින් අපි අර ප්‍රයිස් එකත් එක්ක රෙකමන්ඩ් කරොත් සමහරක් හොටෙල්ස් වල මම හිතන්නේ ග්‍රෑන්ඩ් මෙල් එකෙත් හොඳයි. අපි ළඟදී ගියේ නැහැ. හැබැයි අපි අවුරුද්දකට කලින් ගියේ. ග්‍රෑන්ඩ් මෙල් එකේ රහයි කෑම. ඒ අපි ගියේ නෑනේ. හයිටි ගියේ නෑ. ලන්ච් එක කරා. ලන්ච් එකෙත් varieties ටිකක් අඩුයි සතිය දවස්වල. හැබැයි තිබ්බ කෑම ටික රහයි. ඒ ලන්ච් එක නා ටිකක් ගණන් අඩුයි කොහොමද? එහෙනම් අපි කාලා බලමු. හරි. මම මුලින්ම try කරන්න යන්නේ cheese cake එක. අපි කාලා බලමු මොන වගේද කියලා. ඉතින් guys මම මුලින්ම try කරන්නේ නෑලි cheese cake. මොකද දැක්ක වෙලා නම ඒක කන්න බලන් තමයි හිටියේ. ඉතින් මේක නැත්තරම රහයි. මාරම රහක් කෙනෙක් දැන් චීස් රහ උඹ තියෙන ක්‍රීම් චීස් රහ. සමහරක් තැන්වල චීස් කේක් කියලා ඒක නිකන් මූස් කේක් එකක් අතට. බ්ලූබෙරි චීස් කේක් කියලා ඒ වුණාට ඒකෙදි මූස්. දැන් මේක හොඳට චීස් කියන්නේ ක්‍රීම් චීස් පේස්ට් එක නා. මාරම ක්‍රීමි. හරිම රහයි. උඩ ලොකු එහෙම උඩ ෆිලිං එකක් නැහැ. normal plain cheese cake එක. අර බ්ලූබෙරි අර එහෙම මොකුත් නැහැ. කිංස්බරි එකේ
මැංගෝ උඩ ෆිලි එකක් තිබ්බම ඒක වෙනම ටේස්ට්. දැන් මේක ඇවිල්ලා නිකන් පියෝ චීස් කේක් ටේස්ට් එක තමයි මේකේ එන්නේ. හැබැයි මාරයි කණේක නවත්ත ගන්න බෑ. මේක මං හිතන්නේ කඩේ තුනයි 105 අරගෙන තියෙනවා. ගයිස් අපිට බයින්න එපා මොකද මේ බුෆේ හෙන ටිකකට ගියා හරියද? මං හිතන්නේ බුෆේ අපි 6-7කට විතර ගියා හම්බුන්නේ නැහැ. ඉස්සරම තමයි මේවා ටාට්ස් ගොඩක් ඉස්සෙවල තියෙනවා. දැන් අතම ෆෘට් ටාට් එක හොයාගන්න නැහැ. ඉතින් අර තියෙන මෙව හැමද මේ ගත්තා. ඉතින් ඒක තියෙනවා මිද්දි රතු පාටයි කොළ පාටයි and strawberry. මම මේක අතින් කන්නම් මේක නැත්තම් කුඩු වෙනවා. ඒක ඇත්තටම රහයි. රහයි කියන්නේ මෙහෙම. හැබැයි ඊටතර රහට මම කාලා තියෙනවා. බ්‍රෑන්ඩ් බෙල් එකේ ඒගොල්ලෝ මෙන්න මේ දාන ෆිලින් එකක් මොකක් හරි තියෙනවා. ඒක මාර රහයි වන්දනා මොකද්ද කියලා. ඒක තමයි මතකම හිටිච්ච ටාට් එක. ඒකේ තව චීස් ටාට් එකක් තිබ්බා මාර රහයි. මේකත් හැබැයි හොඳයි. මේක 18ක් වගේ දෙන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ බ්‍රවුනි එක ෆජ් ඒ නට්ස් තියෙනවා. Average. ලොකු රහක් නෑ මට. ඊළඟට මෙන්න මේක. ඒක average. ලොකු අර එක. එහෙම ටේස්ට් එකක් නැහැ. ඉල්මස්සේ මං අපි ගත්තා එයාලගේ කුකි එක. මේ තියෙන කුකි එක. ඒක මම ආසාවට ගත්තේ මේ බලමු කාලා. මේක චුට්ටක් හයියි. හැබැයි හරි රහයි. මොකද මේ මම හිතන්නේ මේකේ තියෙන නට්ස් තියෙනවා, චොක්ලට් චිප්ස් තියෙනවා. ඒක රහයි. ඊට පස්සේ අපි ගත්තා යගෙන හතක් වගේ. ඊට පස්සේ ගියම චොක්ලට් සී. චොක්ලට් එක. Valentine දවසේ ෂොප්. මේකෙන් තමයි ඔකර ෆිල් එකක් තියෙනවා. කරහයි. කැරමල් නෙවෙයි පො. රහයි මාරම රහයියා ලහන් රහයි ඒකට මාර රහයි මොකක්ද කැරමල් වගේද මාරම රහයි කට්ටි ගන්නන්නකෝ ඔයා වසන් කරන්නේ නේ මම කැදේ නංගා හාට් ෂේප් චොක්ලට් එකක් තියෙනවා අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා ඒකේ තියෙනවා same feeling එක මාරහයි ඒක තමයි නේද එහෙනම් බ්‍රවුනි එක මේව කරා එක සෙට් නෑ ඉතින් ඇවරේජ් ඩෙසර්ට් වලින් overall මම කියන්නේ චීස් කේක් එකටයි චොකලට් එකට එවෙන්න හොඳ මේකත් හොඳයි 10න් 8ක් වගේ දෙන්න ඊට පස්සේ උගලන්ට ඕන නම් ඩෙසර්ට් කාලි ඉවරලා ටී හරි කොෆි හරි එකක් උගලන්ට ඕන හදාන්න පුළුවන් නැත්නම් ස්ටාෆ් එකේ හෙල්ප් කරගෙන ගන්න පුළුවන්. ඉතින් guys overall ඒ ටික තමයි නම් අපි මෙතන වීඩියෝ එක එන්ඩ් කරනවා. overall average buffet එකට දෙන්න නම් 10ක් වගේ. 10ක් වගේ මම දෙන්න බලන් අර තියෙන චුට්ටක් varieties ටිකක් මන්ති. යා ගෙවන ප්‍රයිස් එකට තව ටිකක් දුන්නා නම් varieties ඇත්තටම මටිනවා මොකද සිලෙක්ට් කට්ටි ඉන්නවනේ එක එක ටේස්ට් වල දැන් ඉන්දියන් කෝන් එක අර කුසින් වලට හැම ලොකුට නෑ ඒක හෙන අපි ගත්තොත් උදින් තියෙනවා ඉතින් චයිනීස් ශ්‍රී ලංකන් දැන් සුෂි වගේ දෙයක් වුණා දැන් අපි ගත්තොත් අපි බේසික්ම ගත්තොත් මම මේකට කම්පෙයාර් කරලා මැන්ඩරිනා එක ගන්නවා මැන්ඩරිනා එකේ ඒ කාලේ 2000 ගානට තිබ්බා දැන් හැම 3000 ගාන වෙලා ඒකෙත් සුෂි තිබ්බා සුෂි තිබ්බා ඩෝනට් තිබ්බා සේවරි තිබ්බා ලසාන්යා තිබ්බා ඒ වගේ varieties සෑහෙන තිබ්බා අර එහෙම බලද්දී මේකේ ෆුඩ් ක්වොලිටි එක හොඳයි varieties වැඩි වුණා නම් ඇත්තටම තව වටිනවා
ඉතින් ඒක තමයි මට කියන්න තියෙන ස්පෙෂල් මේක අර මේ ස්පෙෂල් දේ එකක් නේ වැලන්ටයින්. ඉතින් තව ටිකක් අයිස්ක්‍රීම්ස් වගේ වගේ මොනාරි තිබ්බම මම හිතුවා ගොඩක් හොඳයි කියලා. හැබැයි මිංගල ලන්ච් එක අපි කලින් කරපු ලන්ච් එක නම් මාර පර්ෆෙක්ට්. ඒ කාලේ දැන් දන්නේ නැහැ මොකද අප්ලෝඩ් එකට කලින් නිසා. අපේ ඕනස් රිවිව් එක තමයි අපි ඔයගොල්ලන්ට ගෙනාවේ. ඉතින් මෙයා කිව්වා වගේ ෆුඩ් ක්වොලිටි එක ගැන නම් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ක්වොලිටි එක එක්සලන්ට්. ගොඩක් ඕල්මෝස්ට් ගත්තොත් සේවරි අයිටම්ස් ඒවා මම මාරම ආසයි. මෙයා කිව්ව විදිහට සහ මට තේරුණ විදිහට ඩෙසර්ට්ස් වල ෆුඩ් ක්වොලිටි එක ඕකේ. හැබැයි ඔයිට වඩා ඩෙසර්ට් මේ කෝණ එක තව ඉම්ප්‍රූව් වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. ටේස්ට් එක ගත්තොත් සහ වෙරයිටිස් ගත්තොත්. හැබැයි සේවරි අයිටම්ස් වල ක්වොලිටි එක නම් මාරම රහයි. ඇත්තමටම මාරම රහයි. මම සාමාන්‍යයෙන් මේ කොත්තු කන්නේ මේ බුෆේකට ඇවිල්ලා මොකද කොත්තු එකත් බඩ පිරෙන. හැබැයි මම කෑවා තාමත් මට කන්න පුළුවන් ඒ තරම් රහයි. ඉතින් ක්වොලිටි වයිස් ගත්තොත් අනිවාර්යෙන් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ වැලියු එක බලනවා නම් ස්පෙන්ඩ් කරන ගානත් එක්ක තව වෙරයිටිස් තිබ්බනම් හොඳයි කියලා පොඩි මට හිතෙනවා. තව වෙරයිටිස් ටික වැඩි වුණා නම් හොඳයි කියලා. ඔව් ඒකයි ඒක තමයි මගේ අදහස. අපේ අදහස. ඉතින් අපේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔයාට තව මේ වගේ වීඩියෝස් දැනගන්න කැමති නම් ඔයාට යූස්ෆුල් වෙයි කියලා හිතුනොත් අපේ channel එක subscribe කරලා තියාගන්න. අලුත්ම අප්ඩේට්ස් දැනගන්න බුෆේ රිවිව්ස් වල.